ඇත්ත කතන්දරේ අපි අර හෙන යාන්ත්‍රික වෙලා ඉන්නේ. ගුරුවරු මන් දන්නේ මම හිතන්නේ ටියුෂන් එකේ ලීඩින් ඉන්න ගුරුවරු සියලු දෙනාම වගේ යාන්ත්‍රික වෙලා ඉන්නේ. ඒ කියන්නේ අසනීපයක් වුණත් අර නිවාඩුවක් ගන්න බෑ ඉතින් ඇත්ත කතන්දරේ. සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිස්සුන්ට නම් අසනීප දවසට අසනීප නිවාඩුවක් දැම්ම හැකියි. සනීප නෑ නිවාඩුව එච්චරයි. මේ වගේ එහෙම කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. පිටින් බලන කෙනෙක් නම් මේක හෙන සුන්දරයි සල්ලි හම්බ වෙනවා ඔක්කොම හරි පෙනේ. ඒවා හරි අහුලක් නෑ. ඇතුළට ඇවිල්ලා බලන්න ඕන. එහෙම ඇතුළට ඇවිල්ලා ඒක ඇතුළේ කැපකිරීමක් කරන්න බැරි කට්ටිය මේ ශේෂ්ත්‍රය තුල ඉන්නෙත් නෑ ඇත්ත කතන්දරේ ඒකයි. එක් කාලයකදී ඒගොල්ලෝ විසික් කළා යනවා. හරිද ඒක තමයි කතාව. දැන් ඉතින් මම ඇත්ත දැන් අවුරුදු ගානක් දැන් මේක ඉන්නවනේ. හරිද? එතකොට මේ දැන් මේ යන්නේ වගේ ටියුෂන් පටන් කරන් මේ අවුරුද්ද අග හරියටදී වගේ ටියුෂන් පටන් කරන් 10 වෙනි අවුරුද්ද. එතකොට මේක ඇතුලේ සෑහෙන කැපකිරීමක් කරලා තිනවා. ඉතින් ඇත්ත කතන්දරේ මේක. ඔච්චර අමාරුවක් අස්නිපයක් ඔය සමහරව හිතන් ඉන්නවා නිකන් පන්ති හැදෙනවා කියලා. නිකන් පන්ති හැදෙන්නේ නෑ බං එහෙම. මම දන්නවා කිසිම ගුරුවරයෙක් එහෙම හැදෙනවා කියලා පන්තිය. මොනවා දෙයක් කරන්න ඕන. දැන් ඔයාලගේ ටෙස්ට් ඇතුලේ ඔයගොල්ලෝ A level ඉවර කරලා එහෙම යන ෆීල්ඩ් එක ඇතුලේ ඒකේ මොනවා දෙයක් කරන්න වෙනසක්. බිස්නස් එකක් කරන්න පටන් ගත්තත් ඒකේ වෙනසක් කරන්න. වෙනසක් කියලා අර බොම් වෙනස්කම් නෙමෙයි ඉතින්. මොකක් හරි ඇඳුමක් උකුල ගන්න ඕන නම් ඇඳුම් නැතුව එවිලා නටනවා. හරිද? ඒ වගේ අර එහෙම කරන්නේ උන් ඉන්නා නේද? මාකට් කරගන්න ඕන නම් මොකක් හරි හෙළුවෙන් හරි ඉන්න මාකට් වෙන්න හදන්නේ. ඒක මාකටිං කියලා හිතන්නේ උන් ඉන්නවා. අම්මෝ නියම් මාකටිං. හරිද? වක්කඩු තඹරුණා කියන උන් ඉන්නවා. ඒක ගොන් ආතල් දෙන එක නෙමෙයි දැන් වෙලා තියෙන මේ සමාජේ වෙලා තියෙන ප්‍රශ්නේ ගොන් ආතල් දීලානේ ගොඩක් කියුන් ජනප්‍රිය නේද? මොකක් හරි ගොහෙන්ද ගොන් වැඩක් කරනවා. ඒකෙන් ජනප්‍රියයි. හැබැයි තනිකර මීහරකි. නැත්නම් එළදෙනා. ඒකෙන්ද උඹලාගේ මේ උඹලාගේ කල්චර් එක ඇතුලේ උඹලා දැන් 2005 ඉපදිච්ච උන්නේ. උඹලාගේ කල්චර් එක ඇතුලේ සුනාමියෙන් පස්සේ හරිද? උඹලාගේ කල්චර් එක ඇතුලේ මේ මොනාර දෙයක් කරනවා ඒකට මහන්සි වෙන්න ඇත්තටම අවංකව. නිකන් මේක පාට මොකක් හරි ගොන් ආතල දෙකක් දීලා රටේ එලි වෙද්දි ජනප්‍රිය එකෙක් වෙන්න බලන්න එපා ඉතින් ඇත්ත කතන්දර. පැවැත්ම తాවකාලිකයි. අපි නම් දැකලා තියෙන එහෙම කාලෙන් කාලට එක එක එනවා ආයෙ හැදි ගෑවිලා යනවා ටික කාලයක්. හොයාගන්න දැන් උමිට දැන් දන්නේ නැහැ මොකද මේක. ඒකෙන් දැන් මම කිව්වේ කියන්නේ දැන් මේ යන්නේ දැන් මේ අවුරුදු අග විතරදී අවුරුදු 10ක් සම්පූර්ණයි. හරිද? හරිද? උගන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔක තමයි කතාව.